කට්ටිය ඉතින් ඔයාලා දකින්න ඇති මම අද චැලෙන්ජ් එක මොකක්ද කරන්න කියලා. ඉතින් guys රුපියල් 150කින් අද පොතුවිල ගිහිල්ලා එන්න තමයි හදන්නේ. ඉතින් මග තමයි ඉන්නේ. ඉතින් අපි තව ඉස්සරහට යන් මාත් එක්ක ඉන්නවා අපේ බොක්ක මధుරන් ඉන්නවා. ඉතින් guys අද චැලෙන්ජ් එකේදී බලමු පොතුවිල ගිහිල්ලා මොනවද කරන්න පුළුවන් කියලා 150යි. හෙල්ලෝ කට්ටිය ඉතින් ඔන්න අපි අරුගම්බෙට ආවා. just ඉන්නවා අපිත් එක්ක. එහෙනම් guys ගියා බීච් එකට. I am here to අරුගම්බේ. තරම කිව්වොත් guys ඉතින් අරුගම්බේ නෙමෙයි කොහෙ ගියත් සල්ලි නෙමෙයි ඕනේ. තමන්ගේ සිතුවිල්ල තමයි වටින්නේ. ඉතින් guys මම 150කින් ආවේ. ඇත්තටම කිව්වොත් guys ඉතින් බයික් 150කින් එන්න බෑ. කලින් තෙල් ගහලා තිබ්බේ. ඒකින් තමයි guys ඉතින් ආවේ. කොහොම හරි ඉතින් අපිට දැන් ඉතින් කන වැඩිය තමයි තියෙන්නේ. ඒකත් කොහොම හරි කරගමු. guys අපි අරුගම්බේට ඇවිල්ලා තියෙන මේ කැඩිච්ච බෝට් එක ගාවට ඇවිල්ලා තියෙන අද මම ඔයාලට දෙනවා චැලෙන්ජ් එකක්. මට කිව්ව චැලෙන්ජ් එකක් දෙන්න තමයි මට එන්න කිව්වේ. ඉතින් වාට ටිකක් යන්න හදන්නේ මම අද මූට මේකේ නැගලා ඩිප් 10ක් ගහන්න දෙනවා. ඒත් මූල ඔක්කොම අපිට කිව්වා ඇගිලි දෙකෙන් ඩිප් 10ක් මූල ගහන්න පුළුවන් කියලා. අපි බලමු guys ඉතින් මෙයා ගහයි කියලා අද එහෙම වුණොත් මට දෙනවා 150 150 නැත්නම් මං guys 150 ගන්නවා. වෙන්නේ කියලා. එහෙනම් කොල්ලෝ බලයක්. චැලෙන්ජ් එක බාරගෙන තියෙන්නේ එහෙනම් කොල්ලෝ බලයක්. යෝ ගයිස් මම කරපු චැලෙන්ජ් එක පැරදිලා නැහැ මේ පැරදිලා තියෙනවා. කොහොමද තියෙනවා? හරි බලමු. අපි ඔය අදිනයිද කියලා බලමු. ඉතින් ගයිස් කොල්ලා ගිහින් දැන් ඇගිලි දෙකෙන් ගහන්න හදන්නේ ඩිප්. හරි ගයිස් දැන් ඉතින් කොල්ලා රෙඩි වැඩේට. දැන් ඩිප් ගහන්න තමයි හදන්නේ. අපි බලමු. ඒ වගේම අපිට මේ පැත්තේ view එක බලා ගන්න පුළුවන්. ඉතින් පොතු වෙනද? ඔන්න ගහනවා කොල්ල ඇගිලි දෙකෙන් ඉතින් ඩිප් දෙක 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි ඔන්න කොල්ල ගැහුවා ඩිප් 10 කොහොම හරි මම හිතුවේ මූ 5ක් විතර ගහන නවත්තටා කියලා මේ කාල කන්දිය ඩිප් ගහපු නිසා මට 100 පාර නෑ ඉතින් අවුලක් නෑ කොල්ලා කින්න කොහොම හරි ඉතින් කොල්ලටම උගේ සල්ලි කෝඩ තියනවා ඉතින් ඉතින් මං ගාව තිබ්බ රුපියල් 150න් මං 50 අයිස් දෙකක් ගත්තා. දැන් ඉතින් මං ගාව තියෙන රුපියල් 50යි. ඉංගස් හොන්ඩ කියන අයිස් එක තමයි මං ගත්තේ. හොන්ඩ කියලා අයිස් දෙකක් ගත්තා. ඉතින් guys අද අපේ challenge එකට අමතරව අරුගම්මේ තියෙන ලස්සනත් මේ වීඩියෝ එකෙන් ගෙනාවා. ඉතින් ඔයාලා මේ වගේ වීඩියෝ බලන්න ඉන්ට්‍රස්ට් නම් අපේ channel එක subscribe කරලා notification bell එකත් on කරලා තියාගන්න. එහෙනම් guys ඊළඟ වීඩියෝ එකෙන් set වෙමු. Bye.